අම්මෝ එකපාරට අලියෙක් ඇඟ හිරිවැටලා ගියා. ලස්සන විහාර මන්දිරයක්. නෝනානිදි කන්ද දැකලා තියෙද? මොනවද මේ මෙයාල කරන්නේ? ලොවක් කතා වුණු මුළු ලංකාවම දන්න හැබැයි ගොඩ දෙනෙක් ගිහිල්ලා නැති ලස්සන පරිසරයක පිහිටා තිබෙන පනාමුර ඇත්ගාල බලන්න තමයි අපි මේ විදිහට යන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මායිමක ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භයක පිහිටා තිබෙන අපූර්ව පරිසරයකින් සමන්විත පනාමුර ඇත්ගාල කොහොමද කියලා බලමු එහෙනම්. පනාමුර ඇත්ගාල ලේසියෙන්ම ඔයාලට බලන්න එන්න පුළුවන් ගමන් මාර්ග දෙකක් තියෙනවා. ඇඹිලිපිටිය නගරයට ඇවිත් ලේසියෙන්ම එන්න පුළුවන්. ඒ වගේමයි මිද්දෙනිය නගරයට ආවොත් ඒත් ලේසියෙන්ම මේ ප්‍රදේශයට ලං වෙන්න පුළුවන්. මිද්දෙනිය නගරේ ඉඳලා ඔයාලා පනාමුරට ආවොත් පනාමුර ලංවෙත්ම ඉපැරණි ලස්සන පන්සලක් තියෙනවා. ඒ වගේමයි පන්සල ඉදිරිපිට ලස්සන කඳු පන්තියක් පේනවා. මේ කඳු පන්තියට ගම්මුන් කියන්නේ නෝනා නිදි කන්ද කියලා. හොඳට බැලු බැලමට ඔයාලට දැක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කාන්තාවක් නිදාගෙන ඉන්න ස්වරූපයෙන් තමයි මෙම කඳු පන්තිය අපට දැක ගන්න පුළුවන් ඉන්නේ. කුඹුරු ආයවල් ඒ වගේම ලස්සන ඇල දොළ පිරුණු ස්වාභාවික පරිසරය ඉතාමත්ම හොඳින් පිහිටා තිබෙන ප්‍රදේශයක් තමයි පනාමුර කියන්නේ. මිද්දෙනියේ ඉඳලා පනාමුරට සාමාන්‍යයෙන් කිලෝමීටර 20ක වගේ දුරක් තමයි ගෙවාගෙන යන්න ඕන. ඇඹිලිපිටිය නගරයේ ඉඳලා පනාමුරට આવොත් කිලෝමීටර 15ක් වැනි කෙටි දුරක් තමයි තියෙන්නේ. ඉතින් පනාමුර ටවුන් එකේ ඉඳලා අපි අද යන්න බලාපොරොත්තු වෙන පනාමුර ඇත්ගාලට කිලෝමීටර 1කමාරක් වගේ පොඩි දුරක් පමණයි තියෙන්නේ. ඊටමත්ම ලේසියෙන් ළඟා වෙන්න පුළුවන්. ආසාවට අල්ලනෝනේ. දැන් අපි ඉන්නේ පනාමුර නගරයට කිලෝමීටරක් විතර ආපස්සට වෙන්න. ඉතින් අපි මේ සුන්දර වටපිටාවේ තොරතුරුත් බලාගෙනම කෙමෙන් දැන් මේ ලං වෙන්නේ පනාමුර ටවුන් එකට. පනාමුර ටවුන් එක කියන්නේ ඉතින් විශාල ලොකු වපසරියක් තියෙන නගරයක් නෙවෙයි. නමුත් මූලික ජන අවශ්‍යතාවන් සපුරන වෙළඳසැල් ඒ වගේම කඩවල් කිහිපයක් පිහිටා තිබෙන නගරයක් තමයි පනාමුර කියන්නේ. ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. මාර්ග පද්ධතිය ඉතාමත්ම හොඳින් පනාමුර මංසන්දිය දක්වාම දිවෙනවා. පනාමුර මංසන්දියට ආපු ගමන් ඇඹිලිපිටිය දෙසට දිවෙන මාර්ගය ආසන්නයේම තියෙනවා පනාමුර ඇත්ගාලට පිවිසෙන මාර්ගය. ඉතින් මේක ගම්මානයක්. පනාමුර ගම්මානය කියලා තමයි මේකට කියන්නේ. පටුපාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. නමුත් කිසිම ගැටලුවක් නැහැ. මාර්ග තදබදයක්, පතවාහන තදබදයක් එහෙම නැහැ. බොහොම ලෙහෙසියෙන් නිදහසේ මෙතෙන්ට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් සංචාරකයෝ දෛනිකව පැමිණෙන්නේ නැති වුණත් යම්කිසි ප්‍රදේශයන් වල සිට මේ ස්ථානය දැක බලා ගන්න ගොඩක් අය සාමාන්‍යයෙන් එනව යනවා. පනාමුර ගම්මානය ආශ්‍රිතව ගොඩක් කුෂි භෝග තමයි වගා කරන්නේ. කෙසෙල් වලට තමයි සාමාන්‍යයෙන් ගොඩ ඉඩම් වල වගා කරන භෝගයක් විදියට පනාමුර ප්‍රදේශය නිරීක්ෂණය කළොත් දැක් ගන්න හැකි වෙන්නේ. ඒ වගේම තමයි විශාල කුඹුරු යායවල් තියෙනවා. ඉතින් අපි දැන් පොඩ්ඩ ලං වෙනවා පනාමුර ඇත්ගාලට. මාර්ගයේ සමහර තැන් විතරයි කඩතුළු වෙලා තියෙන්නේ. ඊටමත්ම හොඳට පනාමුර ගම්මානයට පිවිසෙන මාර්ගය ඊටමත්ම හොඳින් අපට දැක් ගන්න පුළුවන්.
මේ තමයි පනාමුර ඇත්ගාල. මෙතන තමයි 1870 වර්ෂයේ සිට 1950 වර්ෂය දක්වා පුරාවසර 50කට වැඩි කාලයක් ඇත්ගාලක් ලෙස ඇතුන් හීලා කිරීමේ ගාලක් ලෙස එවකට පනාමුරේ ඇත්ගාල පිහිටි ස්ථානය වෙලා තියෙන්නේ මේ ස්ථානය. වර්තමානයේ මෙතෙන්ට එන යන පිරිස බොහෝ අඩු වෙලා තියෙනවා. වල් වැදුණු ස්වරූපයක් තමයි පේන්නේ. ගොඩනැගිල්ලක් ස්මාරකයක් විදිහට හදලා තියෙනවා. එවකට ඇතුන් අල්ලාගෙන හීලෑ කිරීම සිදු කළා තියෙනවා. එවකට ඇතුන් ඇල්ලීමේදී අලි ඇල්ලීමේදී භාවිතා කරපු ක්‍රම උපකරණ වගේ දේවල් වර්තමානයේ මිනිස්සුන්ට බලා ගන්න තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. නමුත් මේ ගොඩනැගිල්ල වර්තමානයේ හිස් ගොඩනැගිල්ලක් වෙලා තියෙනවා. දොරවල් පවා විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේමයි මේක ඇතුළට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම ජරාවාස වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොළ හැලිලා දි รา පත් වෙලා. මේකේ කිසිදු සමරු පළකයක් කිසිදු දෙයක් නැහැ. මම හිතන්නේ හොරුන් විසින් පැහැරගෙන දන්නෙත් නැහැ. එහෙම වෙන්නේ නැති. මේ තියෙන්නේ හිස් ගොඩනැගිල්ලක් විතරයි. සම්පූර්ණයෙන්ම ජලාවාස වෙලා තියෙන්නේ. ඒ වගේමයි ගොඩනැගිල්ලේ එක පැත්තක සම්පූර්ණයෙන්ම වහල ගලවා වැටලා තියෙනවා. කිසිම දෙයක් නැහැ. මේ කොළ ගොඩක් විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ විශාල නුග ගහක් තියෙනවා. මේ නුග ගහෙන් හැලෙන කොළ තමයි වැඩිපුරම මේකේ තැම්පත් වෙලා තියෙන්නේ. මේ පැත්ත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. අපි ගියේ සාමාන්‍යයෙන් ඉර මුදුන් වෙලා තියෙන වෙලාවක. මේ තියෙන්නේත් ඔයාලට උඩ පේනවා ඇති. එතනත් වහල සම්පූර්ණයෙන්ම කැඩිලා ලොකු සිදුරක් විවෘත වෙලා තියෙනවා. මේවා ප්‍රතිසංස්කරණය කරන්න නඩත්තු කරන්න කිසිදු පියවරක් වර්තමානයේ අරගෙන නැහැ. මේ තියෙන මේකට තමයි අපි හොඳටම බය වුණේ. ඇත්තටම මේ සමරු පළකයක් විදියට පනාමුරේ ඇත්රාජා සිමෙන්ති වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒකත් මේ උද්‍යානයේ එක් කොටසකට වෙන්න තමයි තියෙන්නේ. හැබැයි මේකත් යන්න බෑ. සම්පූර්ණයෙන්ම වල් වැදිලා ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම කැලෑවක් බවට පත් වෙලා තියෙන්නේ. කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කරලා නැහැ. ඇත්තටම අපි එකපාරට මේ පැත්තට කැමරා එක හරවලා පොඩි ඒ දණ්ඩක් වගේ තියෙනවා. එතනින් එද්දි ඇත්තටම සම්පූර්ණයෙන්ම මම බය වුණා. බය වුණේ එක සැරේටම අලියෙක් ඉන්නවා වගේ දැක්ක. අලියෙක් තමයි මෙන්න මේ විදිහට යාවේ. දෙපසින් සම්පූර්ණයෙන්ම ඝන කැලෑවක් වගේ තියෙන්නේ. මෙතනින් ඉතින් කැමරා එක අරගෙන හිමිට මේ පැත්තට එනකොට එක සැරේටම දැක්කේ මේ අලියව. දැක්ක එක මම බය වුණා. මේක ඉතින් අර අනුරුවක් කියලා තේරුණේ ටිකක් වෙලා ගියාට පස්සේ. මේ තියෙන්නේ ඇලක්. දොලක් නෙවෙයි ඇලක්. හොඳයි. මේ ඇල මාර්ගයක්. මේ ප්‍රදේශයේ වතුර කිවුල් ගතියට හුරු කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අලි විශාල සංඛ්‍යාවක් මෙහාට ඇවිල්ලා තියෙන්නේ මේ කිවුල් වතුර පානය කරන්න. මේ තියන්නේ පනාමුර ගම්මානයේ මිනිසුන් යන එන පාර. ඉතින් මේ අයිනෙම තමයි එදා ඉඳලා මේ පනාමුර ඇත්ගාල පිහිටලා තියෙන්නේ. ඔයාලත් සාමාන්‍යයෙන් හම්බන්තොට එතකොට රත්නපුර දිස්ත්‍රික්කයට ආවොතින් ඇවිල්ලා බලලා යන්න. මෙතන සියවස් ගණනාවක් අපේ අතීතයේ සිදු වුණු මිනිස් සත්ව ක්‍රියාකාරකම් සිදු කරපු වසර 50කට වැඩි
කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි මේ සමරු සටහනක් ලෙස තියෙන්නේ. ඉතින් ඔයාලා ඇවිත් බලන්න. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. බලාපොරොත්තු වෙන සමු ගන්නවා. සුබ දවසක්. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.